මේ තියෙන්නේ A30S එකක් UB මොඩ් එකෙන් අපි FRP කරන්න යන්නේ. මේකේ ඩවුන්ලෝඩ් මොඩ් එකට අපි කනෙක්ට් කරලා ඊට පස්සේ ඩවුන්ලෝඩ් මොඩ් එකෙන් තිබ්බ ස්විච් to UB මොඩ් කියලා. ඒකෙන් UB මොඩ් එකට දාගෙන මේකේ FRP එක රිමූව් කරනවා. රිමූව් කරලා ඊට පස්සේ අපි මේක නැවත boot repair එකක් කරලා මේක ෆෝන් එක ඔන් කරන්න ඕනේ. දැන් නැවත ආයේ මේ UB මෝඩ් එකට එන්නේ. ඉතින් මෙහෙම කරන එකේදී රිස්ක් එකක් තියෙන අවස්ථා තියෙනවා සමහර වෙලාවට. දැන් ඔය UB මෝඩ් එකේ හරියට ගන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. කනෙක්ට් ඩිස්කනෙක්ට් වෙන ප්‍රශ්නයක්. පවර් බටන් එක ප්‍රෙස් කරාගෙන හිටියා. ඊට පස්සේ තමයි මේක ඔන් උනේ. දැන් FRP එක රිමූව් වෙලානේ තියෙන්නේ. අපි මේක රිපෙයාර් වලට ගිහිල්ලා රිපෙයාර් බූට් කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ස්ටාර්ට් ප්‍රොසෙස් කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙයා ඔටෝමැටිකලි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා මේ ටූල් එකම හරහාම. ඉතින් මේ ටූල් එක පේඩ් ටූල් එකක් ෆ්‍රී නෙමේ. මේකේ චිප්සෙට් එක වෙන්නේ Sky Hynix Sky Hynix නේ sorry Exynos chipset එකක් තියෙන හින්දා මේකේ මේක UB mod එක හරහා තමයි අපිට කරගන්න සිද්ධ වෙන්නේ. දැන් මේක boot loader mod එකට දාගෙන නැවත ෆෝන් එක on වෙලා තියෙන්නේ. දැන් FRP එක සම්පූර්ණයෙන්ම මේකේ clean වෙලා අයින් වෙලා තියෙන්නේ. දැන් අපිට මේක කස්ටමර්ට දෙන්න තියෙන සෙටප් කරලා එනවා. දැන් ෆෝන් එක අපි සෙටප් කරලා තියෙන්නේ. ෆෝන් එක මෙනු එකට ඕපන් වෙලා මේකේ ස්ටිකර් එකක් තියෙන හින්දා ඔයාලට පේන්නේ නැතුව ඇති. යාන්තමට වගේ පේන ඇති බ්‍රයිට්නස් අඩු වෙලා තියෙන්නේ. මේ විදියට තමයි දැන් මේක මට වෙන ෂොප් එකකින් ගෙනාපු එකක්. ඩිස්ප්ලේ තාන්න ඇවිල්ලා ලොක් එක අයින් කරගන්න. ඉතින් මේ විදියට පුළුවන් Exynos සමහර පරණ චිප්සෙට් අයින් කරගන්න. ගොඩක් අලුත් ලේටස්ට් මේක නම් සපෝට් කරන්නේ නැති වෙයි.